ඉතින් හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා ප්‍රහාණ පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා. ඒක දැන් හරියනවා ටික. ඉතින් ඒක සබ්බේ පුතුජනා උම්මත ගානේ ඉතින් ඕක තියෙනවා හැරෙන්නේ නැහැ. පුලිකෑ වගේ අවුලක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. අන්තිමට නැත්නම් ඒක අර මට විතරයි ඉතින් ඒක තමයි අපිට පොඩ්ඩක් වෙන්න ගැඩෙන්නේ නැත්නම් හරියනවා කියලා. මේක හැමෝටම නෙමෙයි. ඕනි කෙනෙක්ගේ හම්බෙලා පොඩ්ඩක් ඇසුරු කරන් යන්නකො මඤ්ඤම එළි වෙනවා. වැඩේ තියෙන්නේ සමහරෙක් ඕක අවබෝධයෙන් ලස්සනට යනවා. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. එයාට එච්චරයි. එයා දන්නවා මේ වෙන්නේ මොකද්ද කියලා. එයා දන්නවා කෑම අඩුවෙන් කෑවොත් මෙහෙම මත්ගතියක් එනවා වගේ. නැත්තම් මේක වැඩිපුර ගත්තොත් මෙහෙම වෙනවා වගේ. එයා දන්නවා. දැනගෙන එයා ජීවත් වෙනවා ඉතින්. කණ්ඩ තියෙන වෙලාවට කනවා, බොණ්ඩ තියෙන වෙලාවට බොනවා, ඇවිදින්න තියෙන වෙලාවට ඇවිදිනවා. ඒ නෑර මොකද කරන්නේ? ඒක අර මට මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා ඔළුවේ දාගත්ත ගමන් අපේ හඳුන්නේ. මේක විතරයි හොඳ වෙන්නේ. ඒ අලුණේ කියනවා නම් හරි. මොකද මමේ ප්‍රශ්නේ තියෙන්නේ. මම ඉන්නකොට මට ඕනි විදිහක් කියලාත් එකක් හැදෙනවා. ඒක අපේ හඳුන්නේ මට ඕන ඇල්දී එක එක වෙලාවට වෙනසුත් වෙනවා. එක විදිහට ඒක කවන්නේ. ඕනිම එකක් එක දිගට කරන් යන්න ගානේ බෝරින්. එතකොට වෙන විදිහට බලාපොරොත්තු වෙනවා. අපි හඳුන්නේ ඉතින් ඉබලයක් වෙන්නේ නැහැ. ඒක අපොත්තර තීරුම් ගන්න තීරණෝ කියන ඉතින් අපි හඳුන්නේ ඕකම තමයි කරන්නේ. මේ ඉදිරියට තමයි කරන්නේ. තේරෙනවා මිනිස්සුන්ට. ඒ වුණාට එයාලා හිතන විදිහට නොවෙනකොට තේරුණත් ඒක පිළිගන්න කැමති නැහැ. ඒ හඳුන්නේ සවදයක් නිකන් දෙන්නවා. මේ කියන්නේ හරි දෙයි මෙන්න මේක කියලා කුත් හිතන් ඉන්නවනේ. ඔව් ඉතින් ඒ කියන්නේ නොතේරුම්කම. ලෝකෙ තේරෙන්නේ කියලා එකක් නැහැ. ලෝකේ සාපේක්ෂව තියෙන. ඒ වෙලාවට හරි වෙන්න පුළුවන්. හැබැයි ඒකම වෙන වෙලාවකට වරදිනවා. නෑ අපේ මම අදහස් කරේ දැන් හිතමුකෝ මේ සත්‍ය හරි විදහාක හරි මොකක් හරි දෙයක් අපේ හඳුන්නේ මෙන්න මේකයි කියලා ඒක අපි ස්ට්‍රක්චර් එකක් තියෙනවානේ. ඒක නැත්තම් මම ඒක නෑ කියලා. මට ඒකක් තියෙනවා අපේ හඳුන්නේ. උදාහරණයක් අපේ හඳුන්නේ මම හිතමුකෝ දැන් විදහාක කියන එක නිවන හරි මොකක් හරි කියලා. ඒක මගේ හිතට මං සෝවාන් හරි මොනවා හරි එහෙම නම් මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා. ඒකවා ඉතින් දාගත්ත හොල්මන්නේ. කලින් කාලේ අපිට ඇහිච්ච එකක් අද තදින් අල්ලන් ඉන්නවා. සෝවාන් වුණොත් මෙහෙම වෙන්න ඕනේ කියලා කවුදෝ දවසක අපිට කියපු එකක්. එදා අපි මාර්ගය හොයන්න යනකොට මෙන්න මේක තමයි මට හොයන්න ඕනේ කියලා තදින් දාගෙන. ඉතින් කොච්චර ජීවිතේ සැහැල්ලුවට ගියත්, නිවීමට ගියත්, සැනසීමට ගියත් අර ඇතුලේ දාගත්ත එක වෙනකන් සැනසීම හම්බ වෙන්නේ. ඉතල තෝරා ගන්න ඕනි මේ නොසැනසීම හැදෙන්නේ ඇයි කියලා. අර පරණ තියෙන ජරා කැලි ඉතුරු වෙලා. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. කී වලින් බලනවා මේක දිහා කියන්නේ. බලන්නේ පේනවා. මොකද ඉතින් ඔයා දන්නේම නැතුව ඉපදෙච්ච මුල් කාලේ ඉඳලා ඔයාගේ ඇස් දෙකට කාචයක් දැම්මොත් කවුරු හරි වැඩි හොඳකට හරි මොනවා හරි කියලා ඒ නැත්තම් කෙනෙක් හිතිලා කවුරු හරි තාත්තා කෙනෙකුට හීනයක් තියෙන්න පුළුවන්. එයා දවසක ලස්සනම පාටකින් ලෝකෙ දැකලා තියෙනවා. ඒ නිසා මගේ පොඩි එකා ඉපදුනාට පස්සේ මම ඌට මේ විදිහ තමයි මේ ලෝකෙ පෙන්වන්න ඕනේ කියලා හිතාගෙන ඉපදිච්ච මුල් කාලෙම දානවා කාච දෙකක්. දැන් එදා ඉඳලා ඌට ලෝකෙ පෙනිලා තියෙන්නේ ඊට පස්සේ ඒ විදිහටනේ. ඉතින් ඒක හරිද? මං කියන්නේ මේ ඇස් දෙකට පේන එකත් වැරදි එකේ කාච දාලා බලනකොට කොහොම හරියයි. ඒක ඒ නිසා සංස්කෘතිය කියන එක තාචනේ කාගම කියන එක තාචයක් අපි කියන එක අපි අමනේ කුතුම අපරාධයක් අපි මිනිස්සුන්ට අපිට වෙලා ඉන්නේ පොඩි එකක් නෙවෙයි අපි හඳුනන්නේ. මිනිස්සුන්ට අද වෙන්න කියන ටික තමයි වෙලා තියෙන්නේ. ඒවා අපරාධ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ දෙන්නේ හොඳ විදිහට වෙන්නේ නැහැ. ඔව් ඒකයි වෙන්න තියෙන්නේ. ඇමරිකාවේ මිනිස්සුන්ට වෙන්න තියෙන එක ලංකාවේ මිනිස්සුන්ට වෙන්නේ නැහැ. ඇමරිකාවේ ආර්ථිකය වෙනස්, නේද? සංස්කෘතිය වෙනස්, දේශපාලනය වෙනස්, මේක එක වෙනස්. ඒ නිසා ඒ වෙනසට ගැළපෙන විදිහටයි අද දවසේ ඇමරිකාවේ මේ හැසිරීම තියෙන්නේ. ඉතින් ලංකාවේ එක තියෙන්නේ අද ලංකාවේ මේ වෙනකොට ගොඩ නැගිලා තියෙන මිනිස්සුන්ගේ චින්තනයේ, මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම, මිනිස්සුන්ගේ නේද? ඒ දර්ශනය මේ හැම එකම පදනම් කරගෙන. නෑ කියලා එකක් නෑ. ඒක තමයි වෙන්න තියෙන එක වෙන්න ඕනේ. සබාදාම කියන තැන උතර ඒක නේද?
ඔව් අපිම හදාගත්ත එක සමූහ විඥානයේ නේද පිරිසක් එකට එකතු වෙලා මේවා හොඳයි මේවා ලස්සනයි මේක තමයි නීතිය මේක තමයි ආගම මේක තමයි දර්ශනය කියලා සම්මත කරගෙන ඔළුවේ තියාගෙන යන ටික. එතන සම්භාව ධර්මවාදයේ කියන එක නෑ. ඒකයි අවුල තියෙන්නේ ඉතින්. අපිට ඒක පෙනුනට තේරුණාට ලෝකෙ මිනිසුන්ට එහෙම ඉවක්වත් නෑ මේ ඇත්තටම මේ ඇබ්නෝමල් නේ අපි ඔක්කොම කියලා. ඒ අර ඇබ්නෝමල් එක නෝමල් කරගෙන. අර අපි කියන්නේ පොඩි කාලේ දාපු කාචේ ඒක ගැන අයිඩියා එකකුත් නෑ. මොකුත් නෑ. ඉතින් ඒ පේන එක තමයි ජීවිතේ කරගෙන. ඒක ප්‍රශ්නයක් නෑ. තේරුණාද? ඉපදෙන හැමෝටම මේ කාචේ දානවයි කියලා. මේ අවදියේ මේ ලෝකේ ඉන්න හැමෝටම අපි ගත්තොත් හොයාගන්නවා අවුරුදු 20 25 වෙනකොට කෙනෙක්ගේ ඇස් දුර්වල වෙනවා. ඒ නිසා එයාලට පොඩි කාලේ මේ කාචේ දැම්මොත් ලයිෆ් ටයිම් මැරෙනකම් වගේ හොඳට ඇස් දෙක නිරෝගීව පේනවායි කියලා මොකක් හරි වෛද්‍ය සංගමයකින් නිර්දේශයක් ආවොත් නේද? WHO එකෙන් හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක එහෙනම් ඒක කරමු කියලා සම්මත කරගෙන කරනවානේ. ඔක්කොටම දානවානේ. දැන් ප්‍රශ්නයක් නැහැ ඔක්කොටම එක විදිහටනේ පේන්නේ. නේද? ඔක්කොම අපේ ආන්නේ ඇදී කරනවා නම් ඒක ඇදීට ප්‍රශ්නයක් නෙමෙයි. ඔව්. ඉතින් ඒ නිසා මේකේ බොරුව තෝරාගෙන ඇත්ත කියලා එකක් හොයන්න යන්න එපානේ. බොරුව තෝරගන්න විතරයි කියන්නේ 아무තු ඇත්තක් ලෝකේ නෑ. ඒ කියන්නේ ඇත්ත කියන්නේ ඒ බොරුව තමයි බොරුව කියන්නේ ඒ ඇත්තම තමයි. ඔව් ඇත්ත කියන්නේ බොරුව කියන්නේ අපිට ඒ වෙලාවට කැමැති අකමැති දෙකට වැටෙන දෙකක්. ඇත්ත කියලා නවතින්නේ කැමැත්ත තුළ. බොරුවයි කියලා වෙන එකක් හොයන්නේ අකමැත්ත තුළ. සමාජයේ අකමැති වෙන්න අපි යන්නේ හේතුව අපි දන්නේ නැහැ නේද? අකමැති වෙන්න හේතුව ඇවිල්ලා මොකක් හරි ඉතින් ඒකට මුලින් තිබිච්ච මතුවෙච්ච සාධකයක්. එක්ක කවුරු හරි මේක ගැන දැඩිව විවේචනයක් ඇහෙනවා මේ කනට ඇහෙන්නේ. ඊට පස්සේ යාගේ ඇතුලෙන් පොඩ්ඩක් අර කුණු ටිකක් හදා ගන්නවා. කවුරු හරි කියපු එකක් ඇහුණාට පස්සේ මං ඇතුල කුණු කරගන්නවා. එදායින් පස්සේ ඒ මොඩල් එකට නොදැනීමගේ අකමැත්තක් වෙනවා. ඒ ඉන්නේ නිකන් නෙමෙයි කවුරු හරි දාපු ජරාව චුට්ටක් අපි හොදාගෙන නැති නිසා. අපේ ආන්නේ ඒ ජරාව ටික හොදලා අයින් කරන්න මොකද වෙන හොඳම ක්‍රමය? මොකුත් නෑ. ඒක හොදන්න බෑ කාටවත්. ඉබේ හේදෙන්න ඕනේ ජරාව ඉබේ ආවා වගේ. මේක බලෙන් කරන්න මුකුත්ම දෙයක් නැහැ. ස්වභාවයෙන් සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට ඇතුළ අසහනේ පිරෙන ක්‍රමය ස්වභාවිකව නොදැනුවත් බව තුළ ටික ටික වැඩි වුණා වගේ. එක දවසකින් නෙමෙයි. යම් කාල සීමාවක් මේ තුළ අපි අනිත් පැත්තට කන්වර්ට් වෙන්න ගිහිල්ලා තියෙනවා. අන්නේ කාලය අපි දීලා හැබැයි අනවබෝධයෙන් වෙන දුක් පීඩා හැම දෙයක්ම ඒ වෙලාවට කියවගෙන උපේක්ෂාවට ඇවිල්ලා hina වෙලා සාමාන්‍ය මිනිස්සෙක් හැටියට මුණ දීගෙන එදිනදා ජීවිතේ ගත කරන් යනකොට ඔන්න අර අනවබෝධය කියන එක ටික පැහැදිලි පැත්තට නැත්තම් අපි අවබෝධය කියලා ඊට පස්සේ වෙන එකක් හදා ගන්නවා. අවබෝධය කියලා වෙන එකක් නෙමෙයි. හැබැයි ලෝකයේ මේ උපසාන්ත ක්‍රමයක් තියෙනවා. ලස්සනට ගලාගෙන යන ක්‍රමයක් තියෙනවානේ. මේක කැරකිලා එනවා. මේ එතෙන් ආවට පස්සේ තේරෙනවා පුදුම සැනසෙල්ලක්, පුදුම සැහැල්ලුවක්. අර උදේ නැගිටින කොටත් අහෝසකම් මේ සැපයක්මයි. දවසත් එහෙමයි, නිින්දට යනකොටත් එහෙමයි. දැන් මම මේක කියනකොට කවුරු හරි හිතනවා නම් යකෝ මට එහෙම එකක් දැනෙන්නේ නැහැ නේ කියලා. මං කියන්නේ ආන්ගේ චූටි කැල්ල අයින් කරගත්තාම ඉතුරු වෙන්නේ ඒ සැපේ තමයි. මට එහෙම එකක් දැනෙන්නේ නැහැ. අර එහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ ආන්ගේ අසහනෙන් නිදහස් වුණා නම් ඉතුරු වෙලා තියෙන්නේ අර මං කියපු සැපේ තමයි. අපි හන්නේ ඔබ තමයි ප්‍රශ්නේ. ඒකනේ ඉතින් කියන්නේ මොකද? තමුන් අවශ්‍ය දේ තුල තමුන් බැසගෙන ඉන්නේ ඒ වුණාට තව මොකක්ද අවශ්‍යතාවයක් කියලා එකක් එයාවත් දන්නේ නැහැ. හොයනවා. මම කියන්නේ අර මාළුව වතුර හොයන්න පටන් ගත්තට පස්සේ ඌට වෙන වින්නේ ඇයි? මාළුව වතුරේ ඉඳලා වතුර කියලා දෙයක් කොහේ හරි තියෙනවායි කියලා කවුරු හරි කියලා හරි නැත්නම් ඇතුලේ කවුරු හරි කියන එකක් අහගෙන ඉඳලා මොකක් හරි විදිහකින් එයා දැනුවත් වීමක් අරගෙන
ඊට පස්සේ එදා ඉඳලා අසහනයක් ගොඩනගා ගන්නවා මාළුවා. මම කොහොම හරි වතුර හොයා ගන්නවා. හතර අතේ දුවනවා එක එක්කනාගෙන් අහනවා ඒ වතුර කොහොමද බං? වතුර කියන්නේ මොනවද කොහෙද තියෙන්නේ කොහොමද? හොයනවා. හැබැයි ඌ දන්නේ මේ වගේ ජීවිතේ වතුර කියලා. එහෙම එකක් මේ මිනිස්සු දඟලන්නේ. ඉතින් මොකද කරන්නේ? උදාහරණයක් අපේ හොඳ උදාහරණයක්. ඕනම කෙනෙකුට දැනෙන උදාහරණයක්. ඉතින් මිනිස්සුන්ට ඔක දැනෙනවා නම් ගොඩක් කාල දැනිලා. ඔක මේ වචනේට දැනෙනවා තමයි ජීවත් වෙනකොට ප්‍රායෝගික ජීවිතේ අර ඒ වතුර දැන් යකෝ මම මේ වතුරනේ මෙච්චර කල් ඉඳලා තියෙන මේ පේන ඔක්කොම වතුරනේ. මේ දැනෙන ඔක්කොම වතුරනේ මේ ඇහෙන ඔක්කොම වතුරනේ මේ අන්න ඒ තැනට ඇවිල්ලා මිනිස්සෙක් අර අසහනයෙන් නිදහස් වෙලා ප්‍රත්‍යක්ෂවම මට මේ හිතෙන ටිකත් වතුර නෙවෙයි කියන තැනට ආවනම් මේ මිනිස්සයා ඒ මාළුවා එදායින් පස්සේ උට වතුර පිළිබඳව අදහසක් නැහැ. තව එක විදිහක් තියෙනවා. ඒක ටිකක් අමාරුයි. හැබැයි පුළුවන්. ඒ තමයි කිසිම ඉවත් බවක් නැතුව තමන් ඉන්න තැනින් උඩට යනවා අධික වේගයකින් මම මැරුණත් කමන්නේ මට මාව මැරියම් මට කෙලවයන් මක බෑවියන් ඕනේ එක. මාව විනාශ වෙයන් කියලා මේ ඉන්න එකෙන් උඩට ගමන් කරනවා අධිවේගයෙන්. අධිවේගයෙන් යන වෙලාවක ඒ වතුරේ සීමාවෙන් ඔබට ගියපහම වතුරෙන් උඩට විසි වෙනවා. ඊට පස්සේ තේරෙනවා යකෝ මේ හිටපු එක නෙමෙයි වෙන එකක් නේ. අන්න එදා මිනිස්සයා වතුර කියන්නේ තව සාපේක්ෂකයක් කියලා සත්‍ය කියන්නේ තව සාපේක්ෂකයක් කියලා තෝරගන්නවා. තෝරාගෙන නැවතත් ඒ වතුරටම වැටිලා ඒක දැනගෙන ජීවත් වෙනවා. මොකද්ද? මම මේ වතුර කියලා එකක් හිටියට මෙයින් ඔබෙහි තව යථාර්ථයක් තියෙනවා. යථාර්ථයක් වගේ එකක්. ඒක තුල ඉන්නේ උන් හිතන් ඉන්නවා වතුර යථාර්ථයක් කියලා. වතුරේ ඉන්නේ උන් දැන් අලුතෙන් අදහසක් ගන්නවා. දැන් මූ වතුර අසර කියලා මොකද කියන්නේ බණ කියන්නේ යනවා. අපි මේ ඉන්නේ එහෙන බොරුවක. මේ බොරුවෙන් අපි උඩට යන්න ඕනි. මේකෙන් ගිහිල්ලා අපි මිදෙන්න ඕනි. අපි නිදහස් වෙන්න ඕනි. ඌ වගේ කතා ගොඩක් කියනවා. මම කියන්නේ ඔය මාළුවා ඔගෙන් උඩට ගිහිල්ලා ඉන්න පුළුවන් දෙයක්. ආයේ වතුරේ ඉන්නවා. ඒ වගේම මේ ගොඩබිමේ ඉන්න හාදේ කිව්වොත් යථාර්ථය ඇත්තේ අපිට මේ පේන පසුබිමේ නෙමෙයි. මේ අතිශයින් ගැඹුරුතර වූ ජලයේ යටයි. ඌට වෙන්නේ ඒ ටිකම තමයි. ඉන්න බෑනේ ගිහින් අපේ යන්නේ. දැන් ආයේ උඩට එන්න වෙනවා. ඒක ඔක්සිජන් ඉවර වෙලා මැරෙනවා. මොකක් හරි වෙනවා. ඒ නිසා මේ පවතින යථාර්ථය පිළිගන්න එතනින් එහාට එයාගේ ඔය කියන මොකක්ද ඒක එයාට එදයින් පස්සේ හම්බ වෙනවා. හම්බ වෙන්න තියෙනවා නැති වෙන්න තියෙනවා නැති වෙනවා. වෙන්න තියෙන ඔක්කොම වෙලා අවසාන වෙනවා. අවසානයේදී එයාගේ දිවිල්ල, හෙවිල්ල, අසහන, අතෘප්ති මොකක් හරි එකක්. කෙනෙක් වතුර හම්බුණා කෙලින්ම. උට හම්බෙන්න ඕනේ එක හම්බුනේ. කොයික ජීවිතේ ඉතින් අර එකම ප්‍රශ්න කරන් හොයපු එක තමයි මේ හොයපු එකේ තමයි ජීවිතේ තේරෙන අපේ. කන්නාඩි දෙක දාගෙන කන්නාඩි කුට්ටම හොයලා. ඉතින් මොකද කරන්නේ? හම්බෙයිද කන්නාඩි කුට්ටම? හම්බෙන්නේ නැහැ බෑනේ නේද? ගොඩක් නිදහසක් කියන අපේ යන්නේ නැරදී. මම ගොඩක් වෙලාවට වයිට් එක නිසා කියන අපේ දරුවෝ ඉතර ගියා මම කියන්නේ මට කරන්න පුළුවන් උපරිම දා මම මේ කරන්න සාකච්ඡා තියෙන්නේ. ඒකට ඔයාලා මන්තෝද නම් එහෙමයි නැත්නම් එහෙමයි. හැබැයි මම සතුටින් මම ඔයාලා සන්තෝෂ කරන්න කියලා මම හිතලා දෙන්නේ නැහැ. මට පුළුවන් උපරිමේ කරනවා. ඒකේ ඔයාලා සන්තෝෂ වෙන සන්තෝෂෙන්. එච්චරයි කිසි කතාවක් මම කියන්නේ ජෝකෙන් කියලා. අපි අපිට මට මාර නිදාගත්ත කියන වෙලාවෙම. ඔව් ඉතින් මනසේකුගේ කැපැසිටි එකේ ඒ අර ධාරිතාවයක් තියෙනවා. ඒ තුළ උපරිමයෙන් දඟලන්න ඕනේ, විශ්සන්න ඕනේ ජීවිතේ ලස්සන කරගන්න. මොකද ජීවිතය ලස්සන කරගන්නයි කියලා කියන්නේ ආයතන ටිකට අවශ්‍ය කරන සම්පත් ටික ළඟා කරගන්න තියෙන ක්ෂමතාවයනේ. ඒ නැත්නම් අපේ හඳුන්නේ මේකේ සල්ලි හොඳට හොයන්න ඕන. ආයෙත් දෙකක් නෑ අපේ හඳුන්නේ. උත්තර සල්ලි හොයන්න ඕන දැනගෙන මම මොකද්ද මේ කරන්නේ මොකටද කරන්නේ කියලා දැනගෙන අපේ හඳුන්නේ. ඉතින් ඒක තමයි දැන් මාළුවා වතුරේ ඉන්නකොට ඌට සැපෙන් ඉන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේම තමයි දුකෙන් ඉන්න තියෙන තැන් තියෙනවා. වතුරේ ඔය ඔක්කොම තියෙනවා. ඕනේ මාළුවේ තෝරගන්න ඕනේ තමුන් කැමති
විදිහේ ස්තරය. ඒ පොසිෂන් එක. ඒකට එයා යම් ආයාසයක් දරන්න ඕනේ. ආරක්ෂාත්මකව ඉඳනම් මාළුවෙකුට ඒක සුදුසු තැනකට යන්න ඕනේ. ආහාර ඉඳනම් මාළුවට ආයාසයක් දරලා එහෙම තැනක් ගවේෂණය කරගන්න ඕනේ. එතෙන් යන්න ඕනේ. ඒ යන අතරතුර තව බාධක තියෙන්න පුළුවන්. ඒවා කඩාගෙන යන්න ඕනේ. නැත්නම් ස්කිප් කරගෙන කොහොම හරි පැන ගන්න ඕනේ. ඒ වගේ මේ ජීවිතේත් අපි හිතන දේවල් වලට යනකොට අපිට ආයාසයක් දරන්න ඕනේ. හැබැයි මනුස්සයෙක්ගේ කැපැසිටි එකෙන් ඔබට ගිහිල්ලා තමන්ට තේරෙනවානේ මේ ඇති හෝ නැත්තම් මේක තමයි මගේ ධාරිතාවය කියලා. එතනින් එහාට ඔය වගේ ඉතින් බලාපොරොත්තු තියන් ඉන්න අයට ඒ බලාපොරොත්තුවට වඩා ඔයාලත් දඟලලා මොකක් හරි කරගන්න වගේ අදහසක් දෙන්න පුළුවන්. ඒ හැරුණාම ඉතින් එයාලා බලාපොරොත්තු විතරක් තියාගෙන හිටියොත් වෙන දේ තමයි. ඔයා ගත කරන ජීවිතේට එයාලගෙන් එන ප්‍රතිචාර ටිකක් අවුල්. ඊට පස්සේ ඔයාලා අතරතුර බෝරින් ගතියක් හැදෙනවා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. තමුන්ගේ නේද? විභවත නෑ ඔබ වහන්සේ අර එදා අපේ ආන්දර ඔබ වහන්සේ මට හොත්ත ඉන්ජෙක්ෂන් දෙක තුනක් ගැහුවා. අර ළඟ මේ අයියා අපේ ආන්දර දැන් ඔබ වහන්සේ කියලා දුන්නු තියෙන්නේ දැන් ඔයා පොන්දදී කරන්නේ අර එකට හතුරු කරන්නේ යන්නේ පරිණත කරන්නේ කොහොමද ඉන්නේ කියලා කිව්වේ. ඒක අපේ ආන්දර මට හම්බෙච්ච එක තැනක එන්න ටයිට් වෙලා ඉති වෙලාම. ඒ අපේ මට ගිල්ඩි කීරිලා මම මේ උන්ට තව කරලා මදි යනම නැති අපේ ආන්දර තව එක සාපේක්ෂයි. සමහර සෙට් එකට සාපේක්ෂව කියන්නේ මම ඇවිල්ලා පිළිපිලි කොලියට ගන්න තියෙනවා. සමහර උන්ට සාපේක්ෂව කියන්නේ මම එක්කම පල්ලෙහාට හිටිනවා. ඉතින් මට ඉතින් අපේ මගේ පරිමේ ඉන්නේ. මොකද කරන්නේ ඉතින්? ඒක වහන්සේ පිළියෙල දුන්නා ලස්සනට තිබ්බ මේ කුණු ටික ඔක්කොම. ආසයි අපේ ආන්දර වහන්සේත් එක්ක වහන්සේ වඩින්න ඕන දැන් කීපයක් තියෙනවා වහන්සේත් එක්ක ඉන්න ඕන මම. ඒකට ඒ වගේ වැඩ ටිකක් අපේ ආන්දර මාසෙකට සැරයක් විතර වගේ කොහේ හරි යන්න වගේ ඒවල එකක් අපේ ආන්දර ඔළුවේ දාස් කරගන්න හදාගන්න තමයි මේ කල්ටියක් හොයාගන්නේ. ටිකක් නේද? හොඳ විදිහට ලස්සනට ජීවත් වෙන්න දෙන්නේ නේද? අනේ අපේ ආන්දර මේ මට අම්මේ අපේ ආන්දර වහන්සේගෙන් අවශ්‍ය වෙලාවට ඔය අර ගොඩක් දේවල් ඉතින් පාස්වර්ඩ් ගොඩක් හම්බුණා වහන්සේගෙන්. තාම හම්බෙනවා. තාම ඉතින් ඔය මන්නේ ටික වෙනා ගන්න මොඩි පොඩි මන්නේ ටිකක් තියෙනවා අපේ ආන්දර දැන් හදත් හොඳ පණිවිඩ ටිකක් තමයි යාරි. අද කොහෙද අපේ ආන්දර වැඩි? අද නකතුලේ ඉන්නේ. ඔසරගෙන් කෝල් එකක් ආවෙත් නෑ. වැඩක් නෑ. මම තේරෙන්නේ මට හම්බෙන්නේ බැරිම දැන් මාසික විතර වගේ. ඔව්. UK වල ගමනක් මේ එයා උදව් කරන්නම් කියන කතාවක් කිය මට ලාවට පොඩි මතකයක් තියෙනවා. මම මේ අවුරුද්ද කරනවා කියලා හිතපෝ ඔය මේ ප්‍රෝග්‍රෑම් වල ඔබේ තිබිච්ච කෑල්ලක් මම මතක් වුණා. කොයි දවසක ඔයගෙ බොහොම වරින් බලාපොරොත්තු වෙන්නේ. දැන් free ඒකයි මම මේ බැලුවේ මේ දේවාල වැඩවලට මං හිර වෙලා ඒ නිසා කාල් දදා හිටියේ. ඒ කියන්නේ අපේ පහුලවයි. මට එහෙම ගැටලුවක් නෑ. මට අර free වෙච්ච කතාව විතරයි මතක් කරන්න වුණා. ඉතින් අප්ඩේට් එකක් දෙන්න ඕනේ නේ. අපි එඩි කරමු කොහොමද? අපි මේක මම මේකට මැදිහත් වෙන්න. ඕකේ. ඉතින් වෙලාවක් තියෙන වෙලාවක මේ පළාතේ ඇවිල්ලා යන්න එන්න. මේ අපේ ආන්දර මේ ගොඩාක් ආසයි මෙතන ගාඩේ දිවි ලෝකෙ ගත කරන අපේ ආන්දර අපේ තමයි දිවි ලෝකෙ ගත කරේ. ආයි දෙකක් නෑ කිසිම. මේ දිවි ලෝකෙට ආරාධනා ලැබිලා ඉතින් තවත් මේ බරබර ගන්නවා නම් අපේ ආන්දර තව කරමු අකුසල් ටිකක් තියෙනවා මම හිතන්නේ ගෙවන්න. හරි. කුසලයේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබගේ ආශිර්වාද වටිනවා. විශේෂයෙන් කෝල් එක ගන්න වෙන හේතුවක් නැහැ නේද? අපේ ආන්දර විශේෂම කොහොත් නේ? හරි. ඔයාලා පොඩි මල්ලන් කියලා කරනවා. ආයෙ පාරක් මීටින් වෙටින් එහෙම තමයි අපේ ආන්දර මම කතා කරේ. මට අවශ්‍ය තියෙනවා අපේ ආන්දර. හරි. හොඳයි කොල්ල. එහෙම තෙරුවන් සරණයි. අනේ අපේ ආන්දර මේ අවසරයි තෙරුවන් සරණයි වහන්සේ දෙවියන් ඉන්නේ තෙරුවන් සරණයි.